ඩුබායි රටේ ඉඳලා සල්ලි හොඳට හම්බ කරපු සල්ලි මා ළඟයි. හරි ලස්සන පොඩි ගෙයක් හදලා ටීවී රේඩියෝ දාලා හම්බ කරපු සල්ලි මා ළඟයි. මගේ අතේ මිටේ සතේ නැතිව ඉල්ල ගන්න කෙනෙක් නැතුව හිටේ අමාරුවෙන් හිටියේ මා. මම එන්නේ ඩුබායි රටේ ඉඳලා සල්ලි හොඳට හම්බ කරපු සල්ලි මා ළඟයි. එරන්දති මට කැමැත්ත දුන්නේ නැහැ. අම්මා තාත්තලා මුණ බැලුවේ නැහැ. එරන්දති මට කැමැත්ත දුන්නේ නැහැ. අම්මා තාත්තලා මුණ බැලුවේ නැහැ. දැන් නම් බලනවා දුක සැප අහනවා. මොකද්ද වෙනස සිදු වෙලා තියෙනවා. එන්නේ ඩුබායි රටේ ඉඳලා සල්ලි හොඳට හම්බ කරපු සල්ලි මා ළඟයි.